දෙසැම්බර් මාසයේ 26 වෙනිදා මහා කේදවාචකයක් ලංකාව පස්සේ සුනාමි නැගෙනහිර පළාතේ මඩකලපුව දිස්ත්‍රික්කයේ තවත් 3කට පස්සේ සහන සේවා කණ්ඩායම ගිහිල්ලා මලසිරුරේ වල මුණ දාන කරනවා පුච්චනවා අස්කර පොඩි එකෙක් කෑ ගන්නවා ආය මේ තුනට හම්බුනේ කොහොමද හිතන පොඩි එකෙක් බැලුවා නෑ සත්‍යෙන්නේ කොහෙද ගහපුනේ කන්දින බැලුවම ගහපුද බේසමක් තියෙනවා බුදුහාමුදුරුවෝ ඉක්මනට ගහන ඕලෙකට බේසම දෙන්න පුරාදා බේසමේ නාම පුරාදා ඉක්මනට ගන්න බේසමේ වතුර අරන් බේසමේ තියෙන මිනිදී ගැලවුණම කරදි අම්මා දරුවා නාම හිටියා සුනාමි ආවා බේසමත් එක්ක මොකද දරුවා උඩ ගියා මුගේ වාසනාවට දක්දෙකල මේ කරන්නේ නම අභිලාෂ් අම්මලා නොසෑහෙන පිරිසක් දරුවගේ අයිතිය කියලා ඉදිරිපත් කරනවා හොයාගන්න බෑ එක අම්මෙක් දෙන්නෙක් නෙමෙයි මහ විශාල ගහකට ඔක්කොම ටික DNA ටෙස්ට් එක අරන් යනවා බස් එකකට බස් එක ඇතුලේ පොන්න බට්ටුවක් බස් එකෙන් බස්සලා එක එක වාහනයක දාගෙන කොළඹට ගෙනල්ලා DNA ටෙස්ට් එක ලක් කරනවා හැබැයි මාස අපියා හොයාගන්න අභිලාෂ් ඔහුගේ මරණේ වාසනාව සුනාමි වාසනාව ඔහුට ඇමරිකන් පුරවැසි භාවය නම් වෙන හැබැයි ලංකාවේ ජීවත් වෙනවා සුනාමි දාලා පෙන්නනවා බලන්න අභිලාෂ් කවුද හොයාගත්තේ මවුරු 100 ගාණක් ඇතුලේ කොහොමද හොයාගත්තේ සැලකනවා සාපියා හැබැයි මොකක් හරි මේකක් කරලා පියාගෙන ඉන්නවා ඉන්නත් සයිද ඒකත් පාවිනාසය එහෙමයි